අපේ දරුවා සුවිශාල වුණු තැලසීමියා රෝගයෙන් පෙළෙන බැවින් ඒ සඳහා සුවිශේෂී වුණු විශේෂඥ වෛද්‍යවරුන්ගේ ශල්‍ය කර්මයකට භාජනය කිරීමට තිබෙන බව ඔබ මේ වන විටත් දන්නවා. ඒ නිසා ඒට ආධාර පිණිස තමයි අපි මේ ප්‍රසංගය පවත්වන්නේ. මතක් කරනවා හිතවතුනි, ලක්ෂ 70ක මුදලක් සොයන්නට දරන මේ වෑයම ඇතුලේ මගේ ප්‍රශංසාව සහ ගෞරවය මුලින් පිරිනමන්නේ අපේ නිහංසා දියණියගේ ආදරණීය පියා. ඒ තමයි ආසිරි රත්නායක. මේ දරන වෑයමට ඔහුට රත්තරන් පියෙක් විදියට අපි හඳුනාගෙන ඒ සඳහා දායකත්වයේ දෙන මේ අපේ ආදරණීය රත්තරන් වාද්‍ය ශිල්පීන් එක්ක නේබැක් සංගීත රාත්‍රිය අපි ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සුවගෙන දේ අතටගත් බත් පතද උගුරෙන් බහින්නේ නෑ. නිදි නැතිවරය ගෙවෙයි නෙත පියවෙන්නේ නේ. වේදනා නොදැනෙන්න කඳුල බර වැඩීම නෑ. දිවය ඔසුරගෙන දෙවිවරු පමාවෙන්නේ නෑ. අම්මගේ උණුහුමෙන් දෝනි දොයන්න දෙවියෝ දුව රැක දේවි උසුසුවගෙන දේවි. ජීවය ලබා දෙන්නට ලෙයින් හයියක් වෙමින් දුවත් සුවවී ගෙදර යන දින සිනා පොදි අරමින් සතුට ඉතිරෙයි අපේ කැදැල්ලේ කිරිබතක් ඉදින්. අම්මගේ